ආයිබෝවන් මම ජ්‍යොතිෂවේදී පානදුරේ මංචල පෙරේරා. අද මම ඔබට 2025 වර්ෂයේ ජූලි මාසයට අදාළව වෘෂභ ලග්න හිමියන්ගේ පොදු ලග්න පලාපල ඉදිරිපත් කරමින් මේ සූදානම් වෙන්නේ. මේකට ඔබ දන්නව වෙනද වගේ මම සටහනක් භාවිතා කරනවා කියලා. මෙම සටහනේ සඳු ග්‍රහය හැර අනිකුත් ග්‍රහයන් ගෝචර වන ආකාරය සහ රාශි මාරුන ආකාරය මම සටහන් ගත කරලා තියෙනවා. මේ රතු පාටින් දාලා තියෙන මාරුන ස්ථානය සහ මාරුන දවස තමයි ආසන්නේ ජූලි මාසේ කවදද කියලා තමයි රතු පාටෙන් ලියලා තියෙන්නේ. ඉතින් මෙම ජූලි මාසේ ගත්තාම විශේෂ ග්‍රහ සංසිද්ධි දෙකකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුධ ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා වක්‍ර වෙනවා. සෙනසුරු ග්‍රහයා ජූලි මාසේ 13 වෙනිදා වක්‍ර ගමනක් ආරම්භ කරනකොට බුධ ග්‍රහයා ජූලි මාසේ 18 වෙනිදා වක්‍ර ගමනක් ආරම්භ කරනවා. මෙන්න මේ කරුණු කාරණා පදනම් කරගෙන ඔබට බොහොම නිවැරදි සාර්ථක ඒ වගේම තාර්කික ලග්න පලාපලයක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට කියන්න තියෙන විශේෂම කතාව තමයි මේ සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයේ ගෝචර වෙනවා ජූලි 26 වෙනිදා දක්වා. ඉතින් මේ තත්වය අපි සාමාන්‍යයෙන් කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට මාලවී යෝගයක් උදා වෙලා තියෙනවා කියලා 2025 වර්ෂයේ ජූලි මාසේ 26 වෙනිදා දක්වා. ඉතින් ඇත්තටම වෘෂභ ලග්න හිමියන්ගේ බොහෝ බලාපොරොත්තු ඉටු වෙන්න, ඒ වගේම කලක සිට සිටේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වීමේ වාසනාව ගෙන එන්න වගේ දේවල් වලට වගේම විශේෂයෙන් විනෝද දේවල්, විනෝද කටයුතු, විනෝද ක්‍රීඩා සඳහා යොමු වෙන්න අවකාශ පෑදෙනකොට ඔබගේ ලෞකික සුඛ විවරණයට අවශ්‍ය වටපිටාව හැදෙන ලකුණු මෙම මාසෙදී පෙන්වලා තියෙනවා. ඉතින් බොහොම සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාව ගොඩනැගෙන කාලයක් වෙනවා. මේක බොහොම තීව්‍රව බලපානවා. උප්පත්තියේදීද බලවත් වෙච්ච සිකුරුගේ මහදසාවක් අතුරුදසාවක් මේ වෙනකොට ගෙවන වෘෂභ ලග්න හිමියන්ට මේ තත්ත්වය බොහොම ඉහළින් බලපාන්න පුළුවන්. ඉතින් ඇත්තටම වෘෂභ ලග්න හිමියනි පහුගිය කාලයේදී ගත්තාම ඔබ ධනය සම්බන්ධයෙන් යම් ආකාරයේ මත ගැටුම් මත ભેද වලට තුඩු දීලා ආර්ථිකයේ වශයෙන් පසුබෑමකට ලක් වෙලා හිටියා නම් ඔන්න ඒ තත්ත්වය වෙනස් වෙන්නත් මේ මාසයේදී හේතු වෙනවා. මේක පසුගිය මාස විතරක් නෙමෙයි ක්‍රමානුකූලව පසුගිය මාසවලදී ක්‍රමානුකූලව ගොඩනැගෙමින් ආපු තත්ත්වයක් තමයි පෙන්වලා තියෙන්නේ. ඇත්තටම වෘෂභ ලග්න හිමියනි මේ වෙනකොට ඔබගේ අතමිට යම් ආකාරයේ සරු වෙනවා වගේ දෙයක් දැනෙනවා නේද? ඔබ හිතපු මට්ටමට වඩා. ඉතින් මේ පලාපලය යම් ආකාරයේ ඔබට සමීප වෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පුළුවන් ඒ ගැන අදහසක් ලියන්න. විශේෂයෙන් මුදල් ලැබීම ගැන කතා කරනකොට ඇත්තටම 11 වෙන්නේ ස්වභාවය ගැන අපිට අමතක කරන්න බෑ. 11 වෙනි අධිපතිය තමයි බ්‍රහස්පති ඔබගේ දෙවැන්නේ ගත කරන්නේ. ඒක එක්තරා විදියක හොඳ ධන යෝගයක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වටපිටාව හැදෙනවා. ඉතින් වෙළඳ ව්‍යාපාර සම්බන්ධ කටයුතු නැතොන වෘෂභ ලග්න හිමියන්ට සාර්ථක වෙළඳලාභ අත්පත් කරගන්න විශේෂ වටපිටාව ගොඩනැගෙන මාසයක් වෙනවා. ඒ වගේම නව වෙළඳ ව්‍යාපාර ආරම්භ කරන්න, නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා තොරතුරු හොයන්න වගේ දේවල් වලට ඔන්න ඔබට සුබදායක තත්ත්වයක් පෙන්වනකොට වෙළඳ ව්‍යාපාර කටයුතු වල විශේෂ දියුණුවක්, වෙළඳ ව්‍යාපාර වල ඉහළ ලාභයක් අත්පත් කරගැනීමේ හැකියාව ලැබෙන ලකුණු පෙන්වනවා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේ සෙනසුරු ග්‍රහය ඔබගේ 11 යන්නේ ගෝචර වීම හොඳ වුවත් එහි වක්‍ර වීමෙන් යම් කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් වෙළඳ ව්‍යාපාර සම්බන්ධ කටයුතු වලදී තරමක් පරිස්සම් වෙලා කටයුතු කරොත් ඔබට ගොඩාක් ප්‍රතිඵල ඉහළට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ පසුගිය මාසයේ කීපයේ සිට විශේෂයෙන් මැයි සහ ජූනි මාසවල සිට ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු වල කොයි ආකාරයේ බලපෑවද? එන්න ක්‍රමානුකූලව සුළු හෝ වර්ධනයක් ඔබ දැක්කාද? එහෙනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන ඔබ සඳහන් කරන්න. ඉතින් හදිසි ධන වාසනාව ගැනත් මේ වගේ කාලයක කියන්න පුළුවන්. හැබැයි ඒකට මේ தත්වයට එහා ගිය ඔබ උපතින් ගෙනාපු කුසල බල මහිමයක් තියෙන්න ඕන. ඒ සඳහා මේ වෙනකොට එය විපාක දීම සඳහා සූදානම් වෙලා තියෙන්න ඕන. අවකාශය සූදානම් වෙලා තියෙන්න ඕන. ඒක සුවිශේෂී අවස්ථාවක්, බොහොම විරල අවස්ථාවක්. හැම වෘෂභ ලග්න හිමියෙකුටම ඒක මුණ ගැසෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා සුදුසුකම් ලත් ඒ වෘෂභ ලග්න හිමියෙකුට හදිසි ධන වාසනාව පවා මෙම ජූලි මාසයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ යම් සුළු උත්සාහයක් කරලා වරදක් නැහැ. නමුත් ඒ සඳහා ඇබ්බැහි වීම කිසිසේත්ම යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද මම කියපු කාරණා ගොඩක් එකතු වෙලා තමයි හදිසි ධන වාසනාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ ගැන කියනකොට අහනවා මේ විදේශගත වෙලා ඉන්න බොහෝ පිරිසක් ඉන්න අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන පිරිසක්. ඉතින් ඔවුන් අහනවා විදේශ රටවල ඉන්න අයටත් මේක බලපානවා. ඔව් බලපානවා. ඔබ වෘෂභ ලග්න හිමියෙක් නම්
විදේශ රටවක හිටියත් ඔබ මං කියපු කුසල බල මහිමේ විපාක වාරයට සූදානම් නම් ඔබට පවා මේ අවස්ථාව මුණ ගැහෙන්න පුළුවන්. මේක දුර්ලභ විරල අවස්ථාවක්. විශේෂයෙන් මතක තියාගන්න මේක හැමෝටම ලැබෙන්නේ නැහැ කියලා. නමුත් වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් ඔබගේ උත්සාහය මත සිදු කරන ධනපර මාර්ග වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ඇති කරගන්න පුළුවන්. ඉතින් කර්ම ප්‍රත්‍යයෙන් ලැබෙන දෙයක් අපි සම්භාවිතාවේදී කියනවා වැඩි උත්සාහ ප්‍රමාණයකට අදාළ ඉලක්කය ළඟා කරගෙන මේ අවස්ථාව වැඩි නොකර. නමුත් මෙතෙන්දී එහෙම දෙයක් නෙවෙයි. මේක කර්මෙන් ගෙන දෙයක් නිසා මේ සඳහා කරන සුළුම සුළු උත්සාහයක් ඔබට අවස්ථාවක් තියෙනවා නම් මුණ ගැසෙන්න හේතු වෙදෙන්න පුළුවන්. ඉතින් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට නැවතත් කියනවා ජූලි මාසය කියන්නේ අතමිට සරුවන මාසයක්. ඒ වගේම තැන්පතු ධනෙ ගත්තාමත් ඒ වර්ධනය වීමට ඔබට අවකාශ පෑදෙන්න පුළුවන්. ඒ වගේම සුදුසු ආයෝජන මාර්ගවල මුදල් ආයෝජනය කරන්නත් මේ වෙලේ යෝග්‍ය වෙනවා. හැබැයි මේ සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීම නිසා ඒ වගේ දේවල් උදින් තරමක් පරිස්සමෙන් සිදු කරන්නත් වග බලා ගන්න ඕන. විශේෂයෙන් කතාවේ දක්ෂතාවයේ කතාවේ හැකියාව මතුවෙන මාසයක්. ඒක නිසා විශේෂයෙන් කතාව උපයෝගී කරන යම් යම් වෘත්තිය නිරත වන වෘෂභ ලග්න හිමියෙක් නම් ඔන්න ඔබට ජයග්‍රාහී ප්‍රතිඵල උදා වෙනවා. වෘෂභ ලග්න හිමියනි මේ කතා කරන්නේ ඔබගේ පුද්ගලික කේන්දරය බලලා නෙවෙයි පොදුවේ කියන පලාපලයක්. මේකෙන් කියන පලාපල ඔබගේ කේන්දරයට සාපේක්ෂ වෙනකොට ඒ වෘෂභ ලග්න හිමියාට පලාපලේ උස් පහත් වෙන ආකාරයකට දෝලණය වෙන්න පුළුවන්. නමුත් ඔබගේ පුද්ගලික කේන්දරය මාහරා බලවා ගන්නවා නම් ඒ සඳහා දැන් සජීවී සේවාවක් දියත් වෙලා තියෙනවා බොහොම ජනප්‍රියව. ඔබගේ අවශ්‍යතාවය මත ඉතා ඉක්මන් වෙලාවක් වෙන් කරගන්න පුළුවන් මාහා සමග සාකච්ඡා කළා. ඉතින් ඒ සඳහා එදිනම හෝ ඊට පසුදින හෝ ඊට පසුදින වශයෙන් දින 2-3ක් ඇතුළත උපරිම කාලයකදී මේ වෙලාව වෙන් කරගන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී එදිනම පවා ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබ තොරතුරු ලබා ගන්නවා නම් පල්ලෙහා දිස් වෙන WhatsApp අංකය හරහා තමයි සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙන්නේ, තොරතුරු ලබා ගන්න වෙන්නේ. ඉතින් අපි වෘෂභ ලග්න හිමියන් තවත් ඉස්සරහට කතා කරගෙන ගියොත් ඔබගේ රැකියාව ගැන 10 වැනි රාහු ග්‍රහයා ගෝචර වෙනකොට ඒ අධිපතිත්වය සෙනසුරු ග්‍රහය 11 වැන්නේ යනවා. රැකියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී යම් යම් පැවති ගැටලු निराකරණය වෙන්න හේතුවක් වුණා. නමුත් ඔබ ඉතා පරිස්සමෙන් රැකියාව සම්බන්ධ කටයුතු වල නිරත වෙන්න ඕන. මේ වෙනකොටත් යම් ආකාරයක රැකියාව සම්බන්ධයෙන් යම් කලකිරුණු ස්වභාවයක්, එපාවන ස්වභාවයක් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ඒ තත්ත්වය තීව්‍ර වෙන්න වැඩි වෙන්න හේතුවක් වෙනවා සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර ගමන නිසා. ඉතින් රැකියාව සම්බන්ධයෙන් ඔබට කොයි ආකාරයකටද බලපාලා තියෙන්නේ? මේ වෙනකොට රැකියාව සම්බන්ධයෙන් මම කියපු ආකාරයේ එපා වීමක්, කලකිරීමක් වගේ දෙයක් බලපාලා තියෙනවා නම් රැකියාව සම්බන්ධයෙන් පවතින උද්‍යෝගය අඩු වෙලා තියෙනවා නම් ඔන්න ඔබට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තුළ ප්‍රතිචාර දක්වන්න, ඔබගේ අදහස ලියා දක්වන්න පුළුවන්. ඔබගේ රැකියාව කොයි ආකාරයට සිදු වෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ඇත්තටම රැකියාව ආරක්ෂා කරගෙන බොහොම පරිස්සමෙන් රැකියාව සම්බන්ධ කටයුතු වල නිරත වෙමින් ඉදිරියට ගෙනියන්න වග බලා ගන්න ඕන. සමහර විටක පසුගිය මාසවල බැලුවාම රැකියාව සම්බන්ධයෙන් ලොකු හොඳක් හෝ ලොකු නරකක් නැතුව සාමාන්‍ය රේඛීය විදිහට දෝලණය වෙච්ච කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ට පසුගිය මාස සහ මේ මාසය ඇතුළුව. ඉතින් වෘෂභ ලග්න හිමියන් විශාල පිරිසක් ඉන්නවා විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටින. ඉතින් ඒ අයගේ එම බලාපොරොත්තු ඉටුවීමේ වාසනාව පෙන්නලා තියෙනවා. ඉතින් මේ කියන පලාපල ඔබට යම් ආකාරයක සමීප වෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් කොහොමද දාන්න ඔබට බොහෝ තොරතුරු ප්‍රමාණයක් මම දැන් මේ වෙනකොටත් කියලා අවසන් කරලා තියෙනවා. ඉතින් මගේ නාලිකාව ගැන කතා කරොත් දිනෙන් දින ජනප්‍රිය වෙමින් ඉහළට යනවා. මේ වෙනකොට 86000කට අධික සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් නාලිකාව සන්තකයේ තියෙනවා. ඉතින් මාස්පතා මේ වගේ වටිනා තොරතුරු ඔබට ලබා ගන්නවා නම් ඔබ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න වෙනවා. ඔබට වටිනාකමක් තියෙන නිසා නාලිකාව දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු ඔබගේ විවාහ ජීවිතය ගැන. 7 වෙනි අධිපතිත්වය තමයි අඟහරු ග්‍රහය ඔබගේ 4 වැන්නේ යන්නේ. 4 වැන්නේ යාම යම් ආකාරයක කාරණා කීපයක් නිසා විවාහ පැත්තට බලපානවා. එකක් තමයි කේතු ග්‍රහය සමග සංයෝග වෙනවා. අනිත් එක 4 වැන්නේන් අඟහරු ග්‍රහයට 7 වැන්න දෘෂ්ටියකුත් ලැබෙනවා. ඉතින් මේ තත්වය නිසා විවාහ ජීවිතයේ යම් ආකාරයක කැළඹුණු ස්වභාවයක් මේ මාසෙදී ඇති වෙන්න පුළුවන්. ඉතින් විවාහ ජීවිතය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න වග බලා ගන්න ඕන. විවාහ ජීවිතය සම්බන්ධයෙන් යම් ආකාරයක සිත් රිදීම්, සිත් තැවුල් බහුල වෙන්න පුළුවන් මාසයක් වෙනවා. ඒක නිසා ඔබ කල්පනාකාරීව පරිස්සමෙන් කටයුතු කරගෙන ඉදිරියට යන්න. මේ තොරතුරු ගැනත් ඔබට ලැබෙන පලාපලයේ ස්වභාවය ගැන ඔබට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන ලියන්න. ඉතින් සුදුසු වයසේ විවාහ අපේක්ෂාවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට විවාහ යෝජනා ඉදිරිපත් වෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒවා තීරණ තීන්දුව ගැනීමේදී ඔබ නිවැරදි බුද්ධිමත්
තීරණ අරගෙන කටයුතු කරන්න විශේෂයෙන් වග බලා ගන්න ඕන. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ට මම සිකුරුගේ මේ ස්වභාවය නිසා බොහොම සතුටුදායක ස්වභාවයක් කිව්වාට සමහර අංශවලදී ඔබ ඉතා පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඒ වගේ තවත් අංශයක් තමයි ස්ථාන දීපල කියන්නේ. ස්ථාන දීපල කියන්නේ ඒ ස්ථානයේ අඟහරු ග්‍රහය සහ කේතු ග්‍රහය ගෝචර වෙනවා. ඉතින් ස්ථාන දීපල සම්බන්ධයෙන් යම් ආකාරයේ වැඩ කටයුතු කිරීමේදී ඔබ ඉතා පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන. සමහර විට නව දීපල මිලදී ගැනීමේදී හෝ තම දීපල විකිණීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන් මේ පරිස්සම් වෙන කතාව ඔබ නිවැරදිව තේරුම් ගන්න ඕන. මේකෙන් ඔබ ඍණ මානසිකත්වයකට යොමු කරන හෝ ඔබගේ ධෛර්යය අඩු කරන අවස්ථාවක් නෙවෙයි මේ කියන්නේ. මේක නිවැරදිව තේරුම් ගන්න. මේ පරිස්සම් වෙන්න කියන්නේ ඒකෙන් යම්කිසි හානිදායක දෙයක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා කල් තියා ඔබ ඒ සම්බන්ධයෙන් ඔබට නොපෙනෙන පැතිකඩවල් ගැන අධ්‍යයනය කරන්න කියලා අවවාදාත්මකව ස්වභාවයක් තමයි මේ වෙලාවේදී කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ අඟහරු ග්‍රහය මේ ස්ථානයේ කේතු ග්‍රහය සමග යනකොට ගෙදරදොර සමගියට පවා බාධා ඇති වෙන්න පුළුවන්. ගෙදරදොර පැවති සමගිය යම් ආකාරයකට හෝ ඒකේ යම් කිසි ස්වභාවය වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඉවසිලිමත්ව බුද්ධිමත්ව තීරණ ගැන කටයුතු කරන්න වග බලා ගන්න ඕන. කෙසේ නමුත් මේ සිකුරු ග්‍රහය ඔබගේ ලග්නයේ සිටින නිසා බොහෝ ප්‍රශ්නවලදී ඔබව ඒකින් ඉවත් කරන්න, ඔබ ඒකෙන් බේරලා හරින්න හේතු ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ දෙපැත්තම බැලන්ස් කරගෙන දෙපැත්තම සුතුලිතතාවයක් ඇති කරන ඉස්සරහට කටයුතු කරන්න වග බලා ගන්න ඕන. ඉතින් අධ්‍යනාංශයේ කටයුතු ගැන කතා කරොත් ඇත්තටම අධ්‍යනාංශයේ කටයුතු සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් මේ බුධ ග්‍රහය වක්‍ර ගමනක් ආරම්භ කරන්නේ ජූලි මාසයේ 18 වෙනිදා. ඒ දක්වා මුල් කාලේ අධ්‍යනාංශ කටයුතු වල ඉහළ පිබිදීමක් අපේක්ෂා කරන්න පුළුවන්, ඉහළ වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් ජූලි මාසයේ 18 වෙනිදාන් පස්සේ අධ්‍යනාංශ කටයුතු වලට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ දැනගන්න ඕන ඒක මුලින් ඇතිවෙච්ච ඒ සුභවාදී ස්වභාවය මාසයේ ඉදිරි දින කරා යොමු කරවා ගන්න. ඇත්තටම අධ්‍යනාංශ කටයුතු ගත්තාම විශේෂයෙන් මේ සිකුරු ග්‍රහයාගේ ලග්නයේ ගෝචර වෙන මාලවී යෝගය හරහා විශේෂයෙන් කලාව සංගීතය වගේ හදාරන අයට ඉහළ සතුටුදායක ප්‍රතිඵල ඇති වෙනවා. විශේෂයෙන් ඒ හරහා නව නිර්මාණ බිහි කරන අයට ඉහළ සතුටුදායක ස්වභාවයක් ඇති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ හැම දෙයකදීම ඇත්තටම බැලුවම වෘෂභ ලග්න හිමියන් මේ ජූලි මාසය කියන්නේ ඔබට මිශ්‍ර ප්‍රතිඵලදායක මාසයක් වෙනවා. ලබා ගන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාවල උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ඒ වගේම ඔබට පරිස්සම් වෙන්න කියපු පැතිකඩ ගැන වැඩි නවදාන්න ලක් කරන ඔබට ගියොත් මේ මාසය ඉහළ ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව ගොඩ නැගෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඉතින් බොහොම නිදහස් විවේකී මනසක් මේ තුල ගොඩනගා ගන්න ඔබට ලැබෙන විවේකය හරවත් දෙයක් සඳහා යොමු කරවගෙන ඒ අදාළ විවේකයේ නිසියාකාරව විවේකය ලබාගෙන කටයුතු කරන්න මෙම කාලෙදී වග බලා ගන්න. විශේෂයෙන් මේ කාලෙදී දුර බැහැර ගමන්, වන්දනා ගමන්, විනෝද ගමන් සඳහා අවකාශ පෑදේ. ඉතින් ඒ වෑදීද ඔබගේ මානසික සහනය ලබා ගැනීම සඳහා ඔබ කටයුතු කළොත් ඔබට හොඳ විවේකීමත් මාසයක් බවට මෙම මාසයේ වැඩ රාජකාරී අධික ස්වභාවය හරහා වත් ලබා ගැනීමේ හැකියාව වටපිටාව ඔබට ගොඩනගෙන්න පුළුවන්. ඇත්තටම වෘෂභ ලග්න හිමියනි ඔබට බොහෝ කාරණාවලදී මම ටිකක් පරසම් වෙන්න කිව්වාට ඔබට වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් මේ මාසයේදී ඇතිවෙච්ච මාලවී යෝගය නිසා බොහෝ අවස්ථාවලදී ඔබ සිදුවෙන්න ගිය යම් ආකාරයේ හානිදායක ස්වභාවවල වලින් ආරක්ෂා වෙමින් ඒකේ සිදුවෙන්න ගිය හානිදායක ස්වභාවයේ උපරිම තත්ත්වයක් නැතුව අවම මට්ටමකින් සිදුවෙමින් කටයුතු සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිදුවීම් වලදී ඔබ දැනුවත් වෙලා සිදු කරොත් ඔබට බොහෝ වාසිදායක වෙන්න පුළුවන් මේ මාසය තුළ ඔබගේ දෛනික කටයුතු කරගෙන යන්න. ඉතින් ජයග්‍රහණ කීපයක් මේ මාසය තුළදී ඔබට අත්පත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඉදිරියට කටයුතු කරන්න ඔබට විශේෂ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් විශේෂ අවස්ථා මුණ ගැසෙන මාසයක් වෙනවා. ඒ අවස්ථාවල් හරියට අවබෝධ කරගන්න මේ වෙලාවේදී ඔබ කටයුතු කරන්න ඕන. යම් යම් අංශ වලින් යම් කිසි සුළු සුළු හානිදායක ස්වභාවයල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවල් එහෙම තමයි හොඳ නරක සුභ අසුභ ලාභ පාඩු දෙකම සිදුවෙන අපේ ජීවිතය තුළදී. ඉතින් ඒවා අවබෝධ කරගෙන ඉදිරියට ගෙනියන්න ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් වෙනවා. ඉතින් ඔබට මේ කතාව ගැන මොනවද හිතුනේ? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ගැන ප්‍රතිචාර දක්වන්න. මේ වීඩියෝ එක ලයික් එකකුත් දාන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමුන බලාපොරොත්තුවක් තියාගෙන මෙම වීඩියෝ එකෙන් මම සමුගන්නම්. වෘෂභ ලග්න හිමියනි ඔබගේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගතයක් ඔබට උදා වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.